ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනය පිළිබඳව. එහිදී මම ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න කටයුතු කරන්නේ 1833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව. ඉතින් අපි කෙලින්ම අපේ මාතෘකාවට යමු. ඉතින් දැන් අපි 833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන බලන්න. කලින් අපි අවධානය යොමු කරන්න ඕනේ මේ අපේ ලංකාවේ යටත් විජිත පරිවර්තනය කොයි ආකාරයෙන්ද උනේ කියලා. ලෝක ඉතිහාසය දෙස බලනකොට 16 වන සියවසේ යුරෝපයේ සිදුවිච්ච කාර්මීකරණය හා නාගරීකරණයේ ප්‍රතිඵල මත විශාල රාජ්‍යයන් විසින් අමුද්‍රව්‍ය සහ සම්පත් මත කුඩා රාජ්‍යයන් යටත් කරගත්තා. ඉතින් මෙහිදී ලෝක ඉතිහාසයේ ආකාර දෙකකට යටත් විජිත වීම ආරම්භ වුණා. පළවෙනි ආකාරය තමයි කලින් ජනාවාස නොවු රාජ්‍යයක් මව් රාජ්‍යයේ ආධිපත්‍යයට යටත් කරගෙන පාලනය කරනවා. දෙවැනි ආකාරය තමයි කලින් ජනාවාස වූ රාජ්‍යයක් ගිවිසුමක් හෝ යුදමය ආකාරයක් කරහා යටත් කරගෙන පාලනය කරනවා. ඉතින් ඔන්න ඔය ආකාර දෙකට ලෝක ඉතිහාසයේ යටත් විජිත වීම ආරම්භ වුණා. අපේ ලංකාව මේකේ දෙවැනි ආකාරයට අනුව තමයි යටත් විජිතයක් බවට පරිවර්තනය වුණේ. ඉතින් අපේ ලංකාවට අවස්ථා තුනකදී ජාතීන් ආවා. එදී 1505 පෘතුගීසින්, 1658 ලන්දේසින්, 1796 ඉංග්‍රීසින් විදිහට තමයි අපේ ලංකාවට ආවේ පිළිවෙලින්. මෙහිදී පෘතුගීසීන්ටත් ඉංග්‍රීසීන්ටත් අපේ ලංකාවේ යටත් කරගන්න හැකියාව ලැබුණේ මුහුදුබඩ ප්‍රදේශ විතරයි. නමුත් ලන්දේසීන්ට හැකියාව ලැබෙනවා මුහුදුබඩ ප්‍රදේශ වගේම අපේ ලංකාවේ කන්ද උඩරට රාජධානියත් යටත් කරගෙන මුළු සමස්ත දිවයිනම යටත් කර ගැනීමේ හැකියාව ඔවුන්ට අත් වෙනවා. ඉතින් එයාලා අපේ මෙහිදී මේ බ්‍රිතාන්‍ය පාලනය ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් මෙයාලා 1796 මෙලෙස පාලනය අරගෙන පියවරවන් ගණනාවක් ඔස්සේ අපේ ලංකාව තුළ පාලනය අරන් යනවා. ඉතින් මෙයාලගේ මේ පාලනයේ කේන්ද්‍ර ස්ථානයක් විදිහට තමයි අපි මේ සලකන්නේ 1833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. දැන් අපි බලමු මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කොහොමද ආරම්භ වුණේ සහ මේ හරහා අපේ ලංකාවට ගෙනාපු යෝජනා මොනවද කියලා අපි අවධාරණය යොමු කරමු. එතකොට දැන් බ්‍රිතාන්‍යයන් විසින් අපේ ලංකාවේ පවතින පරිපාලන තත්ත්වය සහ මූල තත්ත්වය ගැන හොයලා ඒ වෙනුවෙන් ඇති කරන්න ඕනේ එය දියුණු කිරීම වෙනුවෙන් ඇති කරන්න ඕනේ යෝජනා නිර්මාණය කිරීමටත් අදාළ ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරන්නත් කෝල්බුක් කොමිසම අපේ ලංකාවට එවනවා. මෙහිදී 1829 WMG කෝල්බුක් සහ 1830 CH කැමරන් කියන දෙදෙනා අපේ ලංකාවට එනවා. ඉතින් මේ දෙන්නා ගැනත් අපි දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. කෝල්බුක් කියලා කියන්නේ වෘත්තීයෙන් හමුදා නිලධාරියෙක් ආර්ථික සහ පරිපාලන ක්ෂේත්‍රයේ සම්බන්ධ හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් තමයි කෝල්බුක් කියලා කියන්නේ. කැමරන් කියලා කියන්නේ ඔහු වෘත්තීය නීතිඥවේදියෙක් සහ අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධ ඉතා පුළුල් දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මේ දෙන්නා මේ විදිහට අපේ ලංකාවට ඇවිල්ලා අපේ ලංකාවේ කරුණු හොයලා බලලා ඉතින් අපේ ලංකාවේ ආර්ථික සහ පරිපාලන ශේෂ්ත්‍රය දියුණු කරන්න ඕනේ යෝජනා මොනවාද කියලා හඳුනාගෙන එම යෝජනා අපේ ලංකාව තුළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙහිදී අපේ අවධානය යොමු කරන්න තවත් පැත්තක් තමයි මෙන්න මේ කෝල්බුක්ටත් කැමරන්ටත් අපේ ලංකාව තුළ ඇවිල්ලා ඒ වගේ ප්‍රශස්ත යෝජනා නිර්මාණය කිරීමට 18 වන සියවසේ යුරෝපයේ සිදුවිච්ච කාර්මීකරණයේ නාගරීකරණයේ බලපෑමත් මූලික වෙනවා. ඒ වගේම තමයි ඇඩම් ස්මිත් විසින් රචනා කළ ජාතීන්ගේ ධනයේ කෘතියේ තියෙන සමහර කරුණු මේ අය යොදා ගන්නවා. වගේම තමයි ලිබරල්වාදී අදහස් දෙක කියන්නේ ලිබරල්වාදයේ බලපෑමද මේ අයට තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම පන්නරේ අරගෙන ආభాසයේ ඇතුළ තමයි මේ දෙන්න මෙන්න මේ විදිහට කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දීලා ඊට අදාළ යෝජනා නිර්මාණය කරන්නේ. ඉතින් මේ විදිහට කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ ලංකාවට ආරම්භ වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඊට පස්සේ බිහිවිච්ච ක්‍රූ මැකලම්, මැනින් ඩොවෙන්ෂර්, ඩොනමෝර්, සෝල්බරි කියන හැම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකටම වැඩිය ලංකාව තුළ හැරවුම් ලක්ෂයක් සාන්තුවන් කරපු ඉතා ප්‍රශස්ත ගණයේ
ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් විදිහට මේ කෝල් බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපිට හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. සැකවින් කිව්වොත් එහෙම දුවේ පුතේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ප්‍රථම වතාවට ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දීලා පාර්ලිමේන්තු ක්‍රමයට මූල බීජ සබයනවා. වගේම තමයි පෞද්ගලික දේපල ක්‍රමය ගෙනල්ලා ධනේශ්වර ආර්ථික ක්‍රමයකට ලංකාව ගොඩනංවනවා. එමෙන්ම තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලංකාව තුළ බිහි කරන්න කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කෝල්බුක් කැමරම් අපේ ලංකාවට ඇවිල්ලා මෙන්න මේ ආකාරයට 833 1933 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය නිර්මාණය කරනවා. ඉතින් ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය විසින් හඳුන්වා දුන්න යෝජනා මොනවාද? එම යෝජනා ආශ්‍රයෙන් අපේ ලංකාව තුළ සිදුවිච්ච සමාජ ආර්ථික දේශපාලන පරිපාලන අධිකරණ ශ්‍රේෂ්ඨයන්ගේ සිදුවිච්ච යහපත් අයහපත් ප්‍රතිඵල මොනවද යන්න තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධව කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.